පසුගිය දිනක ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පවතින ඉනමකට ඇතුල්වීමක් සම්බන්ධයෙන් තමයි මේ ප්‍රශ්නේ මතුවුනේ. මම ඊටාම පැහැදිලිව අවධාරණය කරන්න ඕන එකක් මම පන්සලකට බලහත්කාරයෙන් ඇතුල් වෙන්න ගියා කියලා තමයි ඒ ප්‍රවෘත්ති පළ වුණේ. නමුත් ඊටාම පැහැදිලිව මේ මා සතුව තිබෙනවා මේ ඉඩම් වලට අදාළ සියලු පත්තිරු ගරු කතානායකතුමනි මම අරගෙන තිබෙනවා. සියලුම පත්තිරු. මේ පත්තිරු කිසිවකක මේ ඉඩම් පන්සලකට අයිති බවක් සඳහන් වෙන්නේ නැහැ. මේ ඉඩම් මම කීපයක් පිළිබඳව විතරක් විස්තර කරන්නම්. 2012 3 වෙනි මාසයේ 12 වෙනිදා මේ ඉඩම් ගණනාවක් අත්පත් කරගෙන තිබෙනවා. එක ඉඩමක් තිබෙනවා ඉඹුල්ගොඩ ඉහළ යාගොඩ කේඩී පරාක්‍රම යාගොඩ කියන මහත්මයාට අයිති. එම ඉඩම අත්පත් කරගෙන තිබෙන්නේ හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ස්පෝර්ට්ස් සහ ස්පිරිචුවල් ඩෙවලොප්මන්ට් ෆවුන්ඩේෂන් එකට. ඒකට තමයි මේ ඉඩම අත්පත් කරගෙන තිබෙන්නේ ලක්ෂ 5කට. පසුව මේ ඉඩම විකුණලා තියෙන ලක්ෂ 10කට මම ගැන වෙනම සඳහන් කරන්න. ඒ වගේම 2012 3 වෙනි මාසයේ 12 වෙනිදා 3 වෙනි මාසයේ 2 වෙනිදා ඉඩම් ගණනාවක් එක ඉඩමක් තියෙන ඉහළ ඉඹුල්ගොඩ නොම්බර 317 පදිංචි HT තමීර ප්‍රේමචන්ද්‍ර HP ප්‍රේමචන්ද්‍ර සහ NLM ස්වර්ණලතා කියන අයට අයිති ඉඩමක්. මෙම ඉඩම අත්පත් කරගෙන තිබෙන්නේ තංගල්ල පාර කාර්ටන් හවුස් නොම්බර 19 පදිංචි ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ කියලා කෙනෙකුට. එයාගේ NLSC ඩෙන්ටිටි නම්බර එක විදිහට තියෙනවා මෙහෙම 53යි 52යි 53යි 314යි V. ඒත් මම බැලුවා මේ ශිරන්ති රාජපක්ෂයි අර 2.8ක්ද කොහොමද තිබ්බ එකයි එකද කියලා. හරිද? 2.9යි තිබෙන එකයි දැන් මේ දෙදෙනෙක්ද කියලා මම දන්නේ නැහැ. මේ ඉඩමත්පත් කරන තියෙන ලක්ෂ 5කට. ඊළඟට තව ඉඩමක් තියෙනවා මාකොළපාර උතුර තැඹිලි ගස් මුල්ල පදිංචි අයෙකුට අයත් ඉඩමක්. එම ඉඩමත් අත්පත් කරගෙන තියෙන්නේ තංගල්ලපාර කාර්ටන් හවුස් නොම්බර 19 පදිංචි ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මිය. ඇයගේ ID නම්බර එකක් තියෙන්නේ 53යි 52යි 53යි 314යි V. මේ විදිහට ගරු කතානායකතුමනි මේ ඉඩම් සියල්ල මෙතන තිබෙනවා. ඒ සියලු පත්තිරු මා සියලු පත්තිරු සභාගත කරනවා. මේ සියලුම පත්තිරු සභාගත කරනවා. මේ පත්තිරු කිසිවකක සඳහන් වෙන්නේ නැහැ පන්සලක හෝ ස්වාමින් වහන්සේ කෙනෙක්ගේ නම. ඊළඟට ගරු කතානායකතුමනි මේ සියලුම ඉඩම් 2023 10 වෙනි මාසයේ 10 වෙනිදා මේ සියලු ඉඩම් නැවත පවර්ලා ලියලා දීලා තියෙනවා. මේ පත්තිරු වල සඳහන් වෙනවා නොම්බර 132A SDS ජයසිංහ මාවත නුගේගොඩ පදිංචි අමිල සමරරත්න කොඩිකාර කියන මහත්මයෙකුට ලියලා දීලා තිබෙනවා. ඔහුගේ ID නම්බර එක ලෙස සඳහන් වෙන්නේ 920යි 62යි 02යි 35යි V. ප්‍රශ්නේ තමයි මේ ලක්ෂ 5ට 10ට ගත්ත ඉඩම් ලක්ෂ 120ට තමයි මේ විකුණලා තිබෙන්නේ. 2012 ගත්ත ඉඩම අවුරුදු 11ක් ගියපු තැන ලක්ෂ 5ට ගත්ත ඉඩම ලක්ෂ 120ට. ලක්ෂ 10ට ගත්ත ඉඩම ලක්ෂ 120ට තමයි මේ කියන අමිල සමරරත්න කොඩිකාර කියන මහත්මයාට පවර්ලා තිබෙන්නේ. ඒ නිසා මම තවත් ලොකු වෙලාවක් ගන්න නැහැ ගරු කතානායකතුමනි. මේක තමයි මේ කියපු ඉඩමේ ඇත්ත කතාව. මේ නිසා තමයි ඒ ප්‍රදේශවාසීන් ඔවුන්ට බරපතල ප්‍රශ්නයක් තිබුණා මේ ඉඩම් අත්පත් කර ගැනීම පිළිබඳව. මේක කොහොමද අත්පත් කරගත්තේ? මොකද මම දන්න තරමින් සමහර ඉඩම් ලියලා තියෙන්නේ අරලියගහ මන්දිරයට ගෙනල්ලා. අරලියගහ මන්දිරය ඇතුලේ තමයි මේ ඉඩම් පිළිබඳ මේ ඔප්පු ලියලා තියෙන්නේ. ඒ නිසා දරු කතානායකතුමනි මා පිළිබඳව ඒ වගේම අපේ දේශපාලන පක්ෂය පිළිබඳව මේ ආණ්ඩුව පිළිබඳව විවිධ විවේචන එල්ල කරා. අපි මේ පන්සල් වලට මම එදත් පැහැදිලි කරා කිසිදු ලෙසකින් අපිට පන්සල් වලට අතපොවන්න හෝ මැදිහත් වෙන්න කිසිදු උවමනාවක් නැහැ. ජාතික ජනබලයේ කිසිවෙකුට එවැනි කිසිදු උවමනාවක් නැහැ. නමුත් මේ පත්තිරු වලින් ඊටාම පැහැදිලි වෙනවා මේ ඉඩම් කිසිවක් පන්සලකට හෝ ස්වාමින් වහන්සේ නමකට හිමි කාර්යත්වයක් නැහැ. එතන බෝඩ් එකක් ගහලා තිබෙනවා බෞද්ධ මධ්‍යස්ථානික. උත් ඕක තමයි මේ පන්සලේ එහෙම නැත්නම් මේ ඉඩම් වල ඇත්ත කතාව සමට අවශ්‍ය උනේ පසුගිය දිනවල පාර්ලිමේන්තුවේදීත් ඒ වගේම මාධ්‍යවලත් මම මේ මාධ්‍යවේදිකම තිල්ලනවා. මම දැක්ක උදේ පත්‍ර කියවනවා ඔය පහුගිය කාලේ පරාද වෙච්ච එක
කුජීත වෙච්ච එක දේශපාලඥයෙක්ගේ පත්‍ර වාර්තාවක් සඳහන් කරමින් ඒක මාධ්‍ය කුදේ පත්‍ර කියවද්දී විවිධ නම් පටබැඳීම් මම අවසන් කරන කරු කතානායකතුමනි විවිධ නම් පටබැඳීම් විවිධ විවේචන ඉල්ල කරා මේක තමයි මේ ඉඩම් වලට අදාළ ඇත්ත කතාව මම ඉල්ලලා තිනවා අපි පොලිස්පතිතුමාගෙන් මේ සම්බන්ධයෙන් CID විමර්ශනයක් කරන්න කියලා ඒ පිළිබඳවත් අවධානය යොමු කරමින් මේ අවස්ථාව ලබා දීම පිළිබඳව බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා බොහොම ස්තුතියි